සුබ දවසක් වේවා සෙනෙහවන්තයනි. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 24 සහ 25 පද සඳහන් පරිදි දෙවියන් වහන්සේ පොළොව වනාහි තිරිසනුන් බඩගායන ජාතීන් පොළවේ මුර්ගයන් සාධන පිණිස කටයුතු කළා. උන්වහන්සේ ඒ තුලින් අලංකාර මැවිල්ල සම්පූර්ණ කරන්නට කටයුතු කළා. සමබර කරන්නට කටයුතු කළා. දෙවියන් වහන්සේ එලෙසින් උන්වහන්සේගේ කරුණාව සියලුම සතුන් වෙතට දැක්වුවා. අද දවසේ දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට ඔබත් මමත් උන්වහන්සේ මනුෂ්‍යයන්ට සේම සතුන්ටද කරුණාව දක්වන බව අපගේ හදවත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරිය යුතු බවත් මතක තබාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දරුවන් විදිහට අප සැමට ජීවිතයේ ප්‍රීතිමත්ව ගත කරන පිණිස, සමබරව ගත කරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ සෑදුවා වූ මැවිල්ල දෙස බලමින් ප්‍රීති සන්තෝෂ වෙන පිණිස ආශිර්වාද කළ මැනව. ස්වාමිනී අප ගැනම පමණක් සිතනවාට වඩා සතුන් ගැන පවා සිතමින් යහපත් දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වෙන්නට උදව් කළ මැනව. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්.